wow. ඔව් අභිධර්මයේ එක නිකම්ම දර්ශනයක් විතරක් නෙමෙයි නේද? ඔව් ඒක තමයි. අපේම අත්දැකීම් සිතුවිලි මේ ශරීරය මේ වගේ දේවල් වල අර මූලිකම தത്വයට විග්‍රහ කරන විදියක්. හරියටම. ඊගල අද අපේ අරමුණ අර අපිට තියෙන මූලාශ්‍රය වලින් මේ කාරණාවල පොඩි හරයක් වගේ දෙයක් තේරුම් ගන්න බලන එක. හොඳ අදහසක්. මොකද අභිධර්මයේ මූලිකම කාරණයක් තමයි අපි සාමාන්‍ය ලෝකේ දකින විදිය. ඒකට කියන්නේ සම්මුති සත්‍යය කියලා නේ. ඔව් ඒ දිනේදා අපි දකින විදිය. අන්න ඒකයි. ඒ දේවල් වල ඇත්තටම තියෙන ස්වභාවය. ඒ කියන්නේ පරමාර්ථ සත්‍යය අතර වෙනස පෙන්වන එක. හරියට අර ලේබල් ගලවලා බලනවා වගේ. ඒ කියන්නේ අපි මම පුද්ගලයා මේසේ කියන ඒවට එහා ගිය දෙයක් ගැනද මේ කතා කරන්නේ එතකොට. ඔව් ඒ වචන වලට යටින් තියෙන ඇත්ත ස්වභාවය. අර මූලාශ්‍රවල මේ පරමාර්ථ ධර්ම ගැන කියනව නේද? ඔව් කියනවා 4ක් තියෙනවා කියලා. හරි. ඒ තමයි චිත්ත. ඒ කියන්නේ සිත, චෛතසික, සිතත් එක්කම එන අනිත් මානසික දේවල්, රූප, ඒ කියන්නේ භෞතික දේවල් ඔක්කොම සහ නිබ්බාන. නිවන. මෙතන අර පරමාර්ථ කියන එකෙන් කියවෙන්නේ අර උතුම්ම ඇත්තම අර්ථය වෙනස් කරන්න බැරි මූලිකම ස්වභාවය වගේ දෙයක්. හරි ඒක පැහැදිලි. එතකොට අපි ඒකෙන් රූප කියන කොටස ගමුකෝ. මේ භෞතික ලෝකය. අභිධර්මයේ ඒක විග්‍රහ වෙන්නේ කොහොමද? ටිකක් වෙනස් ඇති නේද? ඔව් ඇත්තටම හරිම පුදුම හිතෙන විදියක්. අපි මේ ඝනයි එක දිගට තියනවා කියලා හිතන දේවල් ඇත්තටම එහෙම නෑ කියලායි කියන්නේ. එහෙම නෑ. නෑ. අර පොත්වල කියන විදියට මේවා හැදලා තියෙන්නේ හරිම පොඩි කලාප කියන අංශු එකතු වෙලා හැදෙන ගොනු විදිහටලු. ඒවත් නිකම් එක තැන තියෙන ඒවා නෙවෙයි, නිරන්තරයෙන් හැදි නැති වී යන ඒවා. කලාප. ඒ කියන්නේ අංශු වගේ. එතකොට අපි මේ දකින්න මේසේ වුණත් ස්ථිර නෑ කියන එකද? අන්න ඒක තමයි කාරණේ. ඒ කලාපත් හැදලා තියෙන්නේ තවත් මූලික ගුණ 4කින්. පඨවි. තද ගතිය. රස්නී සීතල. අන්තිමට වායු. අර පිම්බෙන තල්ලු කරන ස්වභාවය. පඨවි ආපෝ තේජෝ වායෝ. ඔව්. ඉතින් හැම භෞතික දෙයක්ම මේ 4 විවිධ එකතු වීම් වලින් මොහොතින් මොහොත හැදි වෙනස් වෙවි තියෙන දෙයක් විදිහටයි අභිධර්මයේ දකින්නේ. ඒක නම් ඇත්තටම අපි සාමාන්‍යයෙන් හිතන විදිහට වඩා ගොඩක් වෙනස්. හරිම සියුම් නේද? ඔව්. එතකොට මේ වගේම අපි කරන ක්‍රියා ගැනත් මේ විදිහටම විග්‍රහයක් තියෙනවද? අපි හිතමු ඇවිදින එක වගේ සරල දෙයක්. අනිවාර්යයෙන්ම. අපි ඇවිදිනවා කිව්වට ඒක එක දිගට වෙන දෙයක් විදිහට නෙවෙයි අභිධර්මයේ දකින්නේ. එතකොට කොහොමද? අර මූලාශ්‍රවල උදාහරණයක් තියෙනවා පෙරලෙන රෝදයක් ගැන. රෝදේ වේගින් කැරකුණාට ඒක පොළවට වදින එකයි පොළවෙන් අයින් වෙන එකයි කියන දේවල් දෙක හරිම පොඩි වෙලාවල් ඇතුළත මාරුවෙන් මාරුවට වෙනවා. හරි. අන්න ඒ වගේ තමයි ඇවිදීමත් කකුල උස්සන එක, ඉස්සරහට තියෙන එක, බිම තියෙන එක මේ හැම එකක්ම මොහොතින් මොහොත වෙන වෙනම හටගෙන ඒ වෙලාවෙම නැති වෙලා යන. අන්න එහෙම ක්‍රියාවලියක්. ඒ කියන්නේ එක දිගට පේන දේ ඇත්තටම කඩ සිදුවීම් ගොඩක්. හරිම පුදුමයි. හරි. දැන් අපි භෞතික දේවල් ක්‍රියාපැත්තෙන් අනිත් පැත්තට යමු. මානසික පැත්ත. සිත, සිතුවිලි. අභිධර්මයේ මේ චෛතසික කියනවා ගැන මොකද්ද කියන්නේ? චෛතසික ඒකත් හරි වැදගත්. සිත කියන එක තනියම නෙවෙයි හටගන්නේ. ඒකත් එක්කම ඒකට බැඳිලා ඒ සිතේ ස්වභාවය තීරණය කරන මානසික සාධක ගොඩක් තියෙනවා. අන්න ඒවටද චෛතසික කියන්නේ? ඔව්. අපේ හැඟීම්, ආකල්ප අර සිතේ තියෙන නොඑක් ලක්ෂණ ඔක්කොම මේ ගණයට වැටෙන්න පුළුවන්. එතකොට මේ චෛතසික වලින් අපිට විශේෂයෙන් වැදගත් වෙන උදාහරණ ටිකක් කියන්න පුළුවන් දර පොත්වල තියෙන විදියට. පුළුවන්. එකක් තමයි චේතනා. මේක තමයි හරිම ප්‍රධාන එකක්. අපිව ක්‍රියාවන්ට පොළඹවන අර කර්මයේ හැදෙන්න මුල් වෙන මානසික ශක්තිය. ක්‍රියාවට පොළඹවන එක. හරි. තව එකක් සංඥා. ඒ කියන්නේ අරමුණු හඳුනා ගන්න එක. හැබැයි ඉතින් මේක සමහර වෙලාවට වරදින්නත් පුරුවා. වරදිනවා. කොහොමද? අර උදාහරණයක් තියෙන්නේ අඳුරේ ඉන්න පම්බේක් දැකලා මිනිස්සෙක් කියලා හිතනවා වගේ. ඒ කියන්නේ අපේ හඳුනා ගැනීම පවා নিরপেক্ষ නෑ. ඒකත් වෙනස් වෙන්න පුළුවන්. ඒක ඇත්ත. හරිම සාපේක්ෂයි නේද එතකොට? ඔව්. මට මතකයි තව එකක් තිබුණා අර හිතේ සංසුන් බව ගැන කියන එකක්. පස්සද්දි. ඔව් පස්සද්දි. ඒකෙන් වෙන්නේ සිතේ සහ අනිත් චෛතසිකවල තියෙන අර නොසන්සුන් බව, කලබල ගතිය, දැවිල්ල වගේ දේවල් නැති කරලා හිතට සංසුන්, ශාන්ත, අර සීතල ස්වභාවයක් ගෙන එක. ඒකනම් ගොඩක් වටින දෙයක් වගේ ආද කාලෙටත්. ඇත්තම මේ වගේ චෛතසික තේරුම් ගත්තම අපේ මානසික සුවතාවය ගැන වෙනස් විදියට හිතන්න පුළුවන් වෙනවා. ඒකනම් මේ කතා කරපු ඔක්කොම එකතු කළොත් අභිධර්මය කියන්නේ අපේ මුළු අත්දැකීමම, ඒ කියන්නේ ශරීරය, මනස අපි
කරන දේවල් මේ හැම දෙයක්ම හරිම සියුම් මට්ටමකට අර ඒවායේ මූලිකම අනිත්‍ය ස්වභාවය දක්වා කඩලා බලන එකක් වගේ නේද? හරියටම හරි. හරියට අර අධිවේගී කැමරාවකින් ලෝකයේ දිහා බලනවා වගේ හැමදේම මොහොතින් මොහොත වෙනස් වෙන හැටි පේනවා. ඒකේ අරුමුණ එතරට අරමුණ තමයි දේවල් වල මතුපිට පෙනුමට අර සම්මුතියට රැවටෙන්නේ නැතුව ඒවායේ ඇත්ත ස්වභාවය අර අනිත්‍ය බව හේතුඵල ධමයට අනුව වෙනස් වෙන හැටි තේරුම් ගන්න එක. ඒ තේරුම් ගැනීමෙන් ඒ තේරුම් ගැනීමෙන් ප්‍රඥාව ඇති වෙලා අර මානසික බැඳීම් වලින් නිදහස් වෙන්න පාරක් පෑදෙනවා කියලා කියන්නේ. හරිම ගැඹුරුයි. හොඳයි. එහෙනම් අවසාන වශයෙන් අද අපි කතා කරපු දේවල් ගැන අපි අහගෙන ඉන්න අයට හිතන්න යමක් ඉතුරු කරොත් මේ අවුරුදු 10 ගානකට කලින් ඉදිරිපත් කරපු මේ තරම් සියුම් මනෝභෞතික විශ්ලේෂණයක් අද අපි ඉන්න මේ සංකීර්ණ ලෝකෙදී අපේම සිතිවිල්ලි හැඟීම් එක්ක ගනුදෙනු කරන්න ඒවත් තේරුම් ගන්න කොහොමද ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ? ඒ ගැන පොඩ්ඩක් හිතන්න වටිනව නේද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඒක තමයි අභියෝගයත් අවස්ථාවත්.